මම දාලා එක්ක යන්න හදන අපේ කැම්පස් එක බලන්න. හැබැයි මං තනියෙන් නෙමෙයි යන්නේ. මාත් එක්ක යනවා. හයි. එහෙනම් අපි ගිහින් බලමු. අපි දෙන්න යන්නේ බයික් එකේ. අර තියන්නේ මගේ බයික් බට්ටා. අපිට පල්ලෙහාට බැස්සට පස්සේ මතකුනේ යතරයි හෙල්මට් දෙකක් ගත්තේ නැහැ කියලා. මේ ඔයා පදින්න. මම පදින්නද? මට වීඩියෝ කරන්න වෙන එකයි. රයිඩර්. රයිඩර්ස් ඩේ. මේ තියෙන අපේ කැම්පස් එකේ බෑක් ගේට් එක. එතකොට මේ තියෙන අපේ බෝඩිම. ඉතින් ඔයාලා දැක්කනේ දැන් අපේ බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ බෑක් ගේට් එක ළඟ. ඒක හින්දා අපි දෙන්න මේ කැම්පස් එක ඇතුලෙන් තමයි යන්නේ කැම්පස් එකේ මේන් ගේට් එක ගාවට. ඉතින් දැන් තමයි අපි ඊට පස්සේ වීඩියෝ කරන්න පටන් ගන්නෙ. ඔයාලා බය වෙන්න එපා අපි මෙච්චර වේගෙන් යන්නේ නැහැ. මේ වීඩියෝ එක මේ ස්පීඩ් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ අලුතෙන් හදපු තොරණද මොකද්ද මම දන්නේ නැහැ ඒකට කියන්නේ නම මොකද්ද කියලා. මේක හැදුවේ මේ ළඟදී. කැම්පස් එකේ 50 වෙනි සංවත්සරයට තමයි මේක හැදුවේ. දැන් වැඩි කාලයක් නෑ මට මතක හිටිනම් අවුරුද්දක් විතර. ඔයාලට මේ පේන බිල්ඩින් එක තමයි අපේ කැම්පස් එකේ තියෙන අයිකනික් බිල්ඩින් එක. මේ බලන්නකෝ ඒක පොඩ්ඩක් අමුතු විදිහට හදලා තියෙන නිකන් පොඩ්ඩක් දෙමළ විදිහට වගේ හදලා තියෙන්නේ. ඒක ඉතින් ලස්සන නේද? මේක තමයි මේ බිල්ඩින් එක. මේ වෙලාවේ පොඩි ළමයි කට්ටියක් ඉස්කෝලේකින් ට්‍රිප් එකක් ඇවිල්ලා හිටියා මෙතන මට ලැජ්ජාවෙන් වගේ වීඩියෝ කළෙත්. මේ තියෙන්නේ පොන්නම්බලම් රාමනාදන්ගේ ස්ටැචු එක. ඊට පස්සේ මෙහෙම යනකොට ඉස්සරහට ඔන්න ඊළඟට හම්බෙන්නේ මොකද්ද කියලා බලන්නකෝ. ඔන්න ඊළඟට හම්බෙනවා අපේ කැම්පස් එක ඇතුලේ තියෙන කෝවිල. ඔයාලා අහලා තියෙන අපේ කැම්පස් එක ඇතුලේ කෝවිලක් තියෙනවා කියලා. අද ඉරිදා හින්දා කෝවිල වහලා තිබ්බේ. කොහොමත් කෝවිල ඇරලා තිබුණත් අපිට ඇතුලේ ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න බෑ. ඒක ගහලා තියෙනවා එතන ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. ඊට පස්සේ කෝවිල පහු කරන් යද්දී මෙන්න මෙහෙම මෙන්න මෙතනින් ඇතුලට තමයි තියෙන්නේ කැන්ටින් එක. මේ විදිහට ඇතුළට යන්න ඕනේ කැන්ටින් එකට යන්න. අපි කැන්ටින් එක ඇතුළට ගියේ නෑ මොකද සෙනග හිටියා. ඉතින් අපිට ලැජ්ජ හිතුණා වීඩියෝ කරන්න. මෙතනින් ඇතුළට තමයි තියෙන්නේ සයන්ස් එක. එයද මේ දකුණට කම්පියුටර් සයන්ස් එක පැත්තට යන්න. දැන් හදලා තියෙන්නේ ඒකනේ. කම්පියුටර් සයන්ස් එක පැත්තට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා සයන්ස් එකේ ස්ටඩි හෝල් එක. අපි ඇතුළට ගිහින් ඇවිත් ළමයි පාඩම් කරනවානේ. මේ තියෙන්නේ සයන්ස් එකේ ඇතුළ. මෙහෙම කෙලින්ම ගිහිල්ලා දකුණට හැරෙව්වට පස්සේ තියෙනවා කම්පියුටර් සයන්ස් එක. ඇත්තටම මමත් කැම්පස් එකේ බිල්ඩින් තියෙන්නේ කොහෙද කියලා එම හරියටම දන්නේ නැහැ. මොකද අපේ ෆැකල්ටි එක තියෙන්නේ ටිකක් ඈතට වෙන්නනේ. එතකොට අපි වැඩිය මේන් කැම්පස් එකට එන්නේ නැහැ. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක. මේ තියෙන්නේ සයන්ස් ෆැකල්ටි එකේ බයොලොජිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් සුවොලොජි කියලා. ඊට පස්සේ කෝවිලේ පැත්තකින් තමයි යන්න දෙන්නේ ආර්ට් ෆැකල්ටි එක පැත්තට. ඒ පැත්තේ තමයි තියෙන්නේ ලෝ ඩිපාර්ට්මන්ට් එකත්. පැත්තේ යනවා. මේ පැත්තේ යනවා.
මෙහෙම අසෙන් තමයි යන්න තියෙන්නේ ඉතින් මේකට. මේකට තමයි කියන්නේ කෛලාසපතිය කියලා. ඊට පස්සේ අපි මේ ටික නම් පයින් ගියේ. පේනන්ති මෙයාගේ කෝලම්. මෙතන ගහලා තිනවා Faculty of Hindu Studies කියලා. ඊට පස්සේ මෙතන මෙයාලගේ සමරු පළකයක් තියෙනවා. මේ තියෙන්නේ ආයතර අයිකනික් බිල්ඩින් එක. ඔයාලා යාපනයේ කැම්පස් එක කියලා කිව්වහම හිතුවේ ගස් කොළන් නැති නිකන් කාන්තාරයක් වගේ එකක් කියලාද? පේනවනේ මෙහෙ තියෙන ගස් ගොඩ. ඊට පස්සේ අපි දෙන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හරි. දැන් බයික් එක පදින්නේ මම. අපි දැන් කැම්පස් එකෙන් එළියට ගිහිල්ලා මොන හරි බොන්න කියලා තමයි හදන්නේ. මේ විදිහට අපි දෙන්නට ඇවිදලා ටිකක් තිබහෙන් තමයි හිටියේ. ඉතින් අපි දෙන්න දැන් මොන හරි බොන්න තමයි මේ යන්නේ. නිම්සලා මාත් එක්ක ඉතින් අද දවසම යන්න ආපු හින්දා මං හිතුවා යාට මිල්ක් ෂේක් එකක් අරන් දෙනවා කියලා. හැබැයි යාගේ සල්ලි වලින් තමයි මිල්ක් ෂේක් එක ගත්තේ. නිම්සලා ඔයාලට සල්ලි ඕනේද? දෙනා මන් තොට දැන්. ඒ කුලද? ඔක්කොලද? දැන් අපි දෙන්නම යන්න හදන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක හොයාගෙන. මැනේජ්මන්ට් ෆැකල්ටි එක තියෙන්නේ මේන් කැම්පස් එකේ ඉඳලා කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ දුරින්. අපි මීට කලින් කවදාවත් මැනේජ්මන්ට් ෆැකල්ටිට ගිහිල්ලත් නැහැ. අපිට ඉතින් එහෙම යන්න උවමනාවක් කළත් නැහනේ. දැන් මේ පළවෙනි පාරට තමයි යන්න හදන්නේ. අපි මේ අද්දි කල්පනා කර ගියේ අපේ කැම්පස් එකේ අය කොහොමද මෙච්චර අස්සක තියෙන ඉඩමක් හොයාගත්තේ මේ ෆැකල්ටි හදන්න කියලා. ඒ තරම් අස්සක තමයි මේක තියෙන්නේ. අපි අන්තිමට එක හොයාගත්තා. හැබැයි අපි අතුරට ගෙන අපිට ලැජ්ජ හිතුණා. හරිම සරලයි. අද එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් හරි මොකක් හරි තියෙනවා. ඒකෙන්ද ඉතින් එතන ළමයි ගොඩක් හිටියා. ඒක අපිට ලැජ්ජ හිතුණා. ඒ හින්දා අපි ආවා අපේ ෆැකල්ටි එකට. අපේ ෆැකල්ටි එකේ ඉතින් ඕන අස්සක් මුල්ලක් අපි දන්නවනේ. අපේ ෆැකල්ටි එකට ඇතුල් වෙද්දිම වම් පැත්තේ තියෙන අපේ වෙල්බීන් එක. මේක හදලා තියෙන්නේ පාඩම් කරන්න. මේකේ තියෙනවා කාමර වගේ ඒවවල ඩිස්කෂන් දාන්න පුළුවන්, තනියෙන් පාඩම් ගන්න පුළුවන්, යුගල වශයෙන් පාඩම් කරන්නත් පුළුවන්, කණ්ඩායම් වශයෙන් පාඩම් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපේ ඇහැල ගස්සට බෙන්චස් හදලා තියෙනවා. ඒව නම් දැන් හදලා අවුරුද්දක්වත් නැහැ මට මතක හැටියට. ඇහැල ගස්වල මල් පිපෙන කාලෙට ඉතින් මෙතන හරිම ෂොක්. ඊට පස්සේ මේ තියෙන අපේ ෆැකල්ටි එකේ පිටිපස්ස මේ වගේ ගස් ගොඩාක් තියෙනවා. ඒකෙන්ද අපිට ලොකුවට අවුවක් වැටෙන්නෙත් නැහැ. හොඳයි ඉතින්. මේ තියෙන්නේ ග්‍රීන් බෙන්චස්. ඊට පස්සේ මේ පැත්තේ තියෙන අය බෙන්චස්. මේ තියෙන්නේ AHS එක. මේක Allied Health Science කියන ෆැකල්ටි එක. මේ තියෙන අපේ කැන්ටින් එක. අද ඉරිදා හින්දා කැන්ටින් එක වහලා මේක ඇතුලේ කටේ පාඩම් කර හිටියේ කපලේමත් හිටියා. මං ඉතින් පෞද්ගලිකත්වයේ සුරකින්න ඕන හින්දා කැන්ටින් එක ඇතුලේ වීඩියෝ කරන්න ගියේ නෑ. ඊට පස්සේ මෙහෙම වීඩියෝ කර යද්දි අපි දැක්කා ඉතින් අපේ යාළුවෙක් කෙනා. එයා අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා මම වීඩියෝ කරනවා කියලා දැක්කම දිව්වා. හරි එන්න. මේ තියෙන අපේ හූ ඔඩිටෝරියම් එක. ඊට පස්සේ මේ ඇතින් පේන අපේ එක්සැමිනේෂන් හෝල් එක. අපේ බැජ් එකෙන් භාගයක්වත් ඉතින් මේකට එක්සෑම් එක ලියන්න දාන්න නම් බෑ. ඊට පස්සේ මෙතන තියෙන අපේ MSU බිල්ඩින් එක. මේක හදලා තියෙන්නේ පාඩම් කරන්න තමයි. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ තියෙන මේන් බිල්ඩින් එක.
හැම ලෙක්චර් හෝල් එකක්ම ඩිපාර්ට්මන්ට් ඇනටොමි ෆිසියොලොජි බයෝකෙමිස්ට්‍රි පැතොලොජි මයික්‍රෝබයොලොජි ඔක්කොම ඩිපාර්ට්මන්ට් ඒ හැම එකක්ම තියෙන්නේ මේක ඇතුලේ. ලයිබ්‍රරි එක තියෙනෙත් මේක ඇතුලේ. ඉතින් ඔක්කොම තියෙන්නේ මේ බිල්ඩින් එක ඇතුලේ තමයි. හැබැයි ෆයිනල් එකේට අදාළ ඒ දේවල් මෙහෙ නෑ. ඒක තියෙන්නේ හොස්පිටල් එක ගාව. අද ඉරිදා හින්දා මේක ඇතුලේ කවුරුත්ම නෑ. හරියට නිකන් හොල්මන් ගුහාවක් වගේ තිබ්බේ. කිසිම සද්දයක් බද්දයක් නෑ. හරිම නිශ්ශබ්දයි ඉතින්. මේ තියෙන්නේ අපේ ග්‍රවුන්ඩ් එක. මේක හවස් වෙනකොට ඉර බහින වෙලාවට මා ලස්සනයි අහස. ඉතින් මට වීඩියෝ එකේ අන්තිමට කියන්න බැරි වෙච්ච හින්දායි මේ කියන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලට මොකද්ද කියන්න දෙන්නේ ඉච්චරා? මහන්සි. අපි ආයෙ දවසක හම්බෙමු. bye. Bye.